අයිබෝවන් වණක්කම් ළමයි අද දවස අපි අටවසරේ පළවනි පාඩම බලන්න යන්නේ ළමයි. සියලුම ළමයි නෝට් පොතක් කරගෙන සූදානම් වෙන්න. ඔබට අවශ්‍ය වෙලාවේදී මේ වීඩියෝ එක නතර කරලා තේරුම එහෙම ලියන්න නැත්නම් නෝට් එකක් ගන්න ඕන නම් ගන්න පුළුවන් ළමයි සූදානම් වෙන්න. හරි. එහෙනම් පාඩමේ මාතෘකාව ළමයි பிறந்த நாள் பாடமை மாற்றுகாலமாய் பிறந்த நாள் உபாந்தினே பிறந்த நாள் உபாந்தினே ரைட் செயற்பாடு ஒன்று கிரியாகாரகம எக்க பின்வரும் சொற்களை பயன்படுத்துவோம் பிறந்த நாள் நிகழ்வு பற்றி கலந்துரையாடுவோம் පින්වරුම් පහත සඳහන් එහෙම නැත්නම් පහත එන சொற்களை වචන பயன்படுத்துவோம் භාවිතා කරමු பிறந்த நாள் நிகழ்வு பற்றி கலந்துரையாடுவோம் උපන්දින උත්සවය ගැන සාකච්ඡා කරමු උපන්දින සිද්ධිය ගැන සාකච්ඡා කරමු කියලා ඔබට මාතෘකාව දීලා තියෙන ළමයි ඒ වගේම මෙතන වචන කීපයක් දීලා තියෙන්නේ කේක් මොකද්ද පළවෙනි වචන කේක් ඒ ඉංග්‍රීසි වචන කේක් කියලාමයි ගන්නෙ පරිසු කියන ළමයි තෑගට ගොඩාක් අය පරිසු කියනකොට තේරුම ලියන්නේ තෑගි කියලා ඔළුවට දාගන්න ඔයාලා 7 වසර 6 වසරද ඉගෙන ගත්තා වගේම මේක ඒක වචන ඔයාලා ඒක වචන බහුවචන සම්බන්ධව අපි 7 වසර ඒ වගේම 6 වසරේදී අපි ඉගෙන ගත්තා නේද රයිට් පරිසු කියන එක ළමයි ඒක වචන හින්දා ඔබ තේරුම ලියන අවස්ථාවේදී තෑග් කියලා ලියන්න ඕනේ පලූන් මොකද පලූන් මේක පළවෙනි අකුර පයන්න උච්චාරණය ගන්නෙ පලූන් කියන්නේ බැලුන් பிறந்த நாள் උපන්දිනය නඩනම් කියන්නේ නර්තනය නැටුමට කියන්නේ පාඩල් සින්දුව පාඩල් පාට්ටු කීදම් කියලා සමාන පද තියෙනවා පාඩල් සින්දුව මැජික් කියලා කියන ළමයි ඉංග්‍රීසි වචනයක් අර මැජික් වලට කියන්නේ මැජික් කියලා මේකට ළමයි ඔබ තේරුම ලියන්න ඕන මතක තියාගන්න දැනටමත් පුළුවන් නම් ඔයාලා පිරන්ද නාල් කියන මාතෘකාව ලියලා ඊට පස්සේ செயற்பாடு ஒன்று කියලා ලියලා පින්වරුම් சொற்களை කියන මේ මාතෘකාවත් ලියලා මේ තියෙන එක එක වචන ලියලා තේරුම ලියන්න ළමයි හරිද දැන් ඔයාලා ඉස්කෝලේදී කරන්න කලින් මේ පාඩම බලාගෙන ගියොත් ඔබට ඉස්කෝලේදී ඉගෙන ගන්න අවස්ථාවේ පහසු වෙනවා ඒ වගේම ගුරු භවතුන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නත් පුළුවන්. රයිට්. අපි ඊළඟ ක්‍රියාකාරකමට යමු. රයිට්. ඊට කලින් ළමයි පොඩ්ඩක් මේක බලන්න ඊළඟ ක්‍රියාකාරකම තමයි මේක අදාළ වෙන්නේ. මෙතන තෑගි භාණ්ඩ ගොඩක් තියෙනවා. ඒ වගේම මේක බැලුන් වලින් සැරසිල් කරලා තියෙන්නේ. මෙතන ළමයි උපන්දින පාර්ටි එක කේක් කපනවා නේද? ඒ වගේම මෙයා මැජික් කරලා පෙන්නනවා. මෙතන උපන්දින සුබ පැතුම් පතක් තියෙන්නේ. ඒ වගේම මෙතන ළමයෙක් ගායනා කරනවා. හරි. ඒ එක එකට ඉලක්කම් දීලා තියෙනවා. ඉලක්කම පොඩ්ඩක් මතක තියාගන්න මේ ඔයාලා පොතේ තියෙනවා බලලා ලියන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වැඩකට යමු. රයිට්. මෙතන මාතෘකාව දීලා තියෙන ළමයි වාසිප්පෝම්. මොකද වාසිප්පෝම් කියවමු பொருத்தமான இலக்கத்தை ඉඩුවෝම් ගැලපෙන ඉලක්කම යොදමු. ඒ කියන්නේ ළමයි අර උඩ පින්තූර කීපයක් තිබ්බා නේද? ඒකෙන් ගැලපෙන පින්තූරයේ ඉලක්කම මෙතන දාන්න ඕනේ. ඒ කියන්නේ මෙතන තියෙන වාක්‍යයට ගැලපෙන පින්තූරයේ ඉලක්කම මෙතන දාන්න ඕනේ. ඔබට පුළුවන් ළමයි මේකට තේරුම ලාවට ලියා ගත්තා නම් හොඳයි. පොතේ ලියනවා නම් පෙන්සිලෙන් ලියා ගන්න. එහෙම නැත්නම් ලියන පොත හරි තේරුමත් ලියා ගත්තා නම් ඔබට පහසු වෙනවා. ஓகே பிறந்த நாள் வாழ்த்து මඩල් பிறந்த நாள் வாழ்த்து මඩල් ඒ කියන්නේ පිරන්ද නාල් வாழ்த்து මඩල් ඒ කියන්නේ උපන්දින සුබ පැතුම් පත. ඒකට අදාළ ඉලක්කම මෙතන දාගන්න තේරුම ඕන නම් උඩින් ලියා ගන්න. ඊළඟ පරිසු පොරුට්කල් පරිසු කියන්නේ තෑගට අපි කලින් බැලුවා මෙතන පොරුට්කල් කියන්නේ ළමයි භාණ්ඩවලට. එතකොට මේක බහුවචන හින්දා මේකත් අපි තෑගි භාණ්ඩ කියලා තමයි ගන්න ඕනේ. හරිද? තෑග භාණ්ඩ කියලා කියන්නේ නැහැ නේද? ඒ හින්දා පරිසු පොරුට්කල් තෑගි භාණ්ඩ. ඒකට අදාළ ඉලක්කම මේක දාගන්න. ඉලක්කම මම හිතන්නේ එකයි නේද? ඒක පළවෙනි ඉලක්කම ඒකට තමයි අදාළ වෙන්නේ. ඊළඟ කේක් වෙට්ටුදල්. කේක්
කැපීම කියලා මේකට දාගන්න. ඉලක්කම බලලා දාගන්න. පලූන් අලංකාරම් පලූන් අලංකාරම් දෙමළෙන් මේක කියවනකොට බැලූන් කියලා කියන්නේ ළමයි පයන්න උච්චාරණමයි එන්නේ පලූන් අලංකාරම් බැලූන් සැරසිලි මැජික් செய்து කාටුදල් මැජික් කියලා තියෙන්නේ මැජික් செய்து කාටුදල් ඉංග්‍රීසි වචන මැජික් කියලාම එන්න ඕන මැජික් செய்து කාටුදල් මැජික් කරලා පෙන්වීම පාට්ටු පාඩුදල් ගීත ගැයීම නැත්නම් ගායනා කිරීම. ඒකට අදාළ ඉලක්කම දාගන්න ළමයි ඒ වගේම තේරුමත් ලියාගන්න. එහෙනම් අපි ඊළඟ ක්‍රියාකාරකමට යනවා. ළමයි අපි දැන් මේ වීඩියෝ ටික ෂෝට් කරන්න ඉක්මනට බලාගෙන යනවා. ඔබට අවශ්‍ය වෙනවා නම් වේගයෙන් යනවා නවත්තලා ඔයාලගේ වැඩ කරන්න. ඒ කියන්නේ මේ වීඩියෝ නවත්තලා ලියනවා නම් ලියලා ඊට පස්සේ ඊළඟට යන්න පුළුවන් ළමයි. හරිද? රයිට්. එහෙනම් අපි දෙවෙනි ක්‍රියාකාරකමට යන්නේ අපි செயற்பாடு 2 ක්‍රියාකාරකම 2. මෙතන ළමයි ඔයාලා බොහෝ විට ඩු කියලා උච්චාරණය කරන ඔයාලා செயற்பாடு කියලා අන්තිමට ඌ ශබ්ද පොඩ්ඩක් ඌ කියලා කියන්නේ නැතුව පොඩ්ඩක් වගේ ශබ්ද එනවා ළමයි செயற்பாடு 2 ක්‍රියාකාරකම 2. ஆசிரியரின் உதவியுடன் உரையாடலை செவிமடுப்போம் வாசிப்போம் ආසිරියරින් ගුරු භවතාගේ උදවියුடன் උදව් ඇතිව උරයාඩලයි චෙවිමඩුප්පෝම් සංවාදයට සවන් දෙමු වාසිප්පෝම් කියවමු right මෙතන ළමයි පල්ලෙය සංවාදයක් තියෙනවා ඒකට තමයි මේ මාතෘකාව දීලා තියෙන්නේ මෙතන පින්තූරයක් දීලා තියෙන ළමයි බලන්න මේ ළමයක උපන්දින පාර්ටියක දෙමෝපියෝ ඒ වගේම යාළුවෝ ඥාති ගොඩක් අය ඉන්නව නේද උපන්දින සමරන පින්තූරය තමයි මෙතන ඔබට දීලා තියෙන්නේ. right බලන්න ළමයි මෙතන මේ සංවාදයේට ජනනි ගීතා සිවා අම්මා චරිත හතරක් තියෙනවා. එක්කෙනෙක් ජනනි එයාට මෙතන රතු පාට කොටුවක් දීලා තියෙන්නේ බලන්න. ඒ වගේ අනිත් එක්කෙනා ගීතා එයාට දම් පාට රවුමක් දීලා තියෙන්නේ. ඒ වගේම සිවාට මේ නිල් පාට හැඩයක් දීලා තියෙන්නේ. ඒ වගේම අම්මට මොකද්ද කොළ පාට දීලා තියෙන මේ අනුවමයි අපි තීරණය කරන්නේ කවුද කතා කරන්න කියලා. මේ බලනකො මෙතන ඒ හැඩය වගේම පාට දීලා තියෙන්නේ. ඔය පාට අනුව වල තීරණය කරාන හරි කවුද කතා කරන්න කියලා. මුලින්ම මේ ජනනි කතා කරන්නේ නේද? රයිට් අපි බලමු තේරුමත් එක්ක අවශ්‍යය ලාවට පැන්සලෙන් පොතේ ලියා ගන්නත් පුළුවන්. ඔය තේරුම පොඩ්ඩක් අවශ්‍ය නම් ලියා ගන්න අනිවාර්යයෙන්ම ලියන්න කිව්වේ නෑ. ඕන්න ලියා ගන්න. එහෙම නැත්නම් ඔය ලියන පොත ලියා ගන්නත් පුළුවන්. රයිට්. வாருங்கள் கீதா මොකද්ද ළමයි? வாருங்கள் கீதா வாருங்கள் සිවා වණක්කම්. රයිට්. මේ ජනනි පිළිගන්නව නේද? එන්න ගීතා එන්න සිවා ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආපු ගමන් කවුද? ගීතා නේද මුලින්ම. ඉනිය පිරන්ද නාள் வாழ்த்துக்கள் ජනනි. සුබ පතනවා කවුද? ගීතා ඇවිල්ලා සුබ උපන්දිනයක් වේවා ජනනි. මේක අපි 6 වසරත් ඉගෙන ගත්තා නේද? සුබ පතන ක්‍රමය නේද? රයිට්. මොකද ඉනිය පිරන්ද නාள் வாழ்த்துக்கள் ජනනි සුබ උපන්දිනයක් වේවා ජනනි කියලා කවුද? ගීතා කිව්වා. ඒකට ජනනි කියනවා නන්රි ගීතා ස්තුති ගීතා. ඒ වගේම සිවාත් කියනවා ඉනිය පිරන්ද නාள் வாழ்த்துக்கள் ජනනි සුබ උපන්දිනයක් වේවා ජනනි කියලා කවුද? සිවාත් කියනවා නේද? ඒකටත් උත්තර දෙනවා කවුද? ජනනි නන්රි සිවා ස්තුති සිවා. කීර්තනා එංගේ කීර්තනා කෝ කියලා අහනවා. කීර්තනා කෝ වගේ අහනවා. ඒ කියන්නේ මේ සිවායි ගීතා ඇවිල්ලා හිටියා. එතකොට ඒ දෙන්න සුබ පැතුවාම දැන් අන්තිමට සිවා කිව්වේ සුබ පැතුවා නේද? සිවා. ඒකට පස්සේ ඒකට ස්තුති සිවා කියලා කීර්තනා කෝ කියලා අහනවා. ඒකට ගීතා කියනවා අවල් வரவில்லை ජනනි. ඇය ආවේ නැ ජනනි. வாருங்கள் ඊට පස්සේ සිවා කියනවා வாருங்கள் வரவேற்பறைக்கு போவோம். வாருங்கள் එන්න வரவேற்பறைக்கு ශාලෙට මොකද හෝල් එකට කියන්නේ නේද? විසිත කාමරය කියලා කියන්නේ එන්න විසිත කාමරයට යමු. අලංකරිප්පෝම් සරසමු කියලා කියනවා. අලංකරිප්පෝම් සරසමු. ඊට පස්සේ කවුද? ගීතා ජනනි. ගීතා දැන් කතා කරන්නේ ජනනි පලූන්ගල් එංගේ
ජනනි බැලූන් ටික කෝ කියලා අහනවා. ඒකට ජනනි இதோ කියලා දෙනවා. ඒ කියන්නේ මෙන්න කියලා දෙනවා. சிவா நீங்கள் பலூன் கட்டுங்கள் நான் மேசையை අලංකරිக்கிறேன். කවුද ගීතා කියනවා සිවා நீங்கள் பலூன் கட்டுங்கள். ඔයා සිවා ඔයා මොකද්ද බැලූන් බඳින්න මම මේසයයි අලංකරිக்கிறேன். මේසය සරසන්නම් කියලා කියනවා. කවුද කිව්වේ ගීතා නේද? ඊට පස්සේ ජනනි ඇවිල්ලා කියනවා ගීතාට ගීතා இதோ மேசை விரிப்பு. ගීතා මෙන්න මේස ඇතිරිල්ල කියලා දෙනවා. right. සරි ජනනි හරි ජනනි කියලා ගීතා කිව්වා. ඊට පස්සේ சிவா කියනවා වර්ණ කඩදාසිகளை கொண்டு வாருங்கள். වර්ණ කඩදාසිகளை கொண்டு வாருங்கள். පාට කඩදාසි අරන් එන්න. ජනනි කියනවා இதோ கொண்டு வருகிறேன். මෙන්න අරන් එන්නම් කියලා කිව්වා. දැන් අම්මා කතා කරනවා ජනනි எல்லோரும் வந்து விட்டார்கள் கேக் வெட்டுவோமா. ජනනි எல்லோரும் හැමෝම வந்து விட்டார்கள் ඇවිත් ඉන්නවා ආවා வந்து விட்டார்கள் கேக் வெட்டுவோமா කේක් කපමුද කියලා අම්මා අහනවා. ජනනි කියනවා සරි අම්මා හරි අම්මේ හරි අම්මේ කියලා කිව්වා. ඊට පස්සේ කවුද சிவா பிறந்த நாள் வாழ்த்து பாடுவோம் கேக் வெட்டுவோம். சிவா කියනවා பிறந்த நாள் வாழ்த்து பாடுவோம் கேக் வெட்டுவோம். මොකද උපන්දින සුබ පැතුම් ගයමු කේක් කපමු කියලා සිවා කිව්වා. ඊට පස්සේ ජනනි කතා කරනවා සිවා ගීතා வாருங்கள். සිවා ගීතා එන්න කේක් சாப்பிடுங்கள். කේක් කන්න කියලා කිව්වා. ඊට පස්සේ ගීතා සිවාට අහනවා சிவா உங்கள் பிறந்த நாள் அடுத்த மாதம் அல்லவா. உங்கள் பிறந்த நாள் அடுத்த மாதம் அல்லவா. කියන්නේ සිවාට ගීතා අහනවා සිවා ඔයාගේ උපන්දිනය පිරන්ද නාල් උපන්දිනය අඩුත්ත මාදම් ලබන මාසේ නැත්නම් ඊළඟ මාසේ නේද අල්ලවා නේද කියලා අහනවා. ඕම් ගීතා ඔව් ගීතා කියලා සිවා උත්තර දෙනවා. ඊට පස්සේ කවුද ගීතා சிவாட்ட அகனவா சிவா பிறந்த நாள் விழாவை எப்படி கொண்டாடுவீர்கள். சிவா பிறந்த நாள் விழாவை எப்படி கொண்டாடுவீர்கள். சிவா උපන්දින උත්සවය කොහොමද සමරන්නේ කියලා අහනවා. ඉතින් අර ලබන මාසේ සිවාගේ උපන්දින එනවා හින්දා ගීත අහනවා එතකොට උපන්දින උත්සවය ඔයා කොහොමද සමරන්නේ කියලා. ඒකට சிவா උත්තර දෙනවා நான் எல்லா நண்பர்களையும் அழைப்பேன். මම நான் எல்லா සියලුම நண்பர்களையும் යාළුවන්ට ආරාධනා කරමි. අழைப்பேன் කියන්නේ මොකන්ද? ආරාධනා කරන්න මේ අනාගත කාලෙන් තමයි තියෙන්නේ මේක. අපි කාලය ඉගෙන ගන්නවා ඉදිරියේදී. දැනට නිකන් සාමාන්‍යයෙන් වර්තමාන විදිහට අපි කියමු එතන අழைப்பேன் කියන්නේ අනාගත කාලේ. අழைப்பிதழ் අනුපුவேன். මොකද කියන්නේ ආරාධනා පත්‍ර යවමි. හරිද? புதிய ஆடைகள் அணிவேன். புதிய ஆடைகள் අලුත් ඇඳුම් අඳිමි. කේක් වෙට්ටුවෙන් කේක් කපමි කියලා ඒ සමරන උත්සවයේ සමරන ක්‍රමේ කවුද? සිවා කිව්වා නේද? රයිට්. එහෙනම් ළමයි ඔබට සොල්ලාරි මොහොම් දීලා තියෙන්නේ. ඒ ටිකක් කියවලා ඊළඟ වැඩකට යමු. வரவேற்பறை வரவேற்பறை විසිත කාමරේ. மேசை விரிப்பு மேசை விரிப்பு மேச ඇතිරිල්ල. கட்டுங்கள் බඳින්න. அலங்கரிப்போம் சரசமு. වර්ණ කඩදාසි පාට කඩදාසි. පිරන්ද නාල් උපන්දිනේ. පලූන්ගල් බැලූන්. එහෙනම් ළමයි මේ වීඩියෝ එක අවශ්‍ය වෙන වෙලාවට නැවත බලන්න. එතකොට අයිඩියා ගන්නත් පුළුවන් ඔබට වචන ටිකක් මතක තියාගන්නත් පහසු. එහෙනම් අපි ඊළඟ ක්‍රියාකාරකමට යමු ළමයි. செயற்பாடு 3 ක්‍රියාකාරකම 3. உரையாடலை செவிமடுப்போம்
சரிபிழை ඉடுவோம். උරයාඩலை செவிමடுப்போம். சரிපිழை ඉடுவோம். සංවාදයට සවන් දෙමු. හරි වැරදි යොදමු. සංවාදයට සවන් දෙමු. හරි වැරදි යොදමු. ரைட். கீதா பிறந்த நாள் கொண்டாடுகிறாள். ගීතා පිරන්ද නාල් කොණ්ඩාඩුගරාල්. මේකට මම උත්තර කියන්නේ ළමයි. කලින් කතා කරපු දැන් ඔයාලට අමතක කළා නම් ආයි වීඩියෝ එක නැවත බලන්න. බලලා ඒ උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ තේරුම නම් කියන්න උත්තර ඔයාලමයි ලියන්න. හරිද වැරදිද කියලා ඔබමයි කියන්න ඕනේ. හරිද? ඔබමයි ලියන්නේ. ගීතා පිරන්ද නාල් කොණ්ඩාඩුගරාල්. ගීතා උපන් දිනේ සමරනවා. එතකොට ගීතාද සමරන්නේ නැත්තම් වෙන කෙනෙකුද කියලා ඔයාලා අයිඩියා තියාගෙන ඉන්න ඕනේ. එතකොට හරිද වැරදිද කියලා මෙතන ඔබමයි දාන්නේ. සිවා පලූන් කට්ටිනාන්. මොකද සිවා බැලූන් බැන්දා. හරිද වැරදිද කියලා ඔයාලා බලන්න. பிறந்த நாள் விழாவிற்கு கீர்த்தனா வரவில்லை. උපන්දින උත්සවයට කීර්තනා ආවේ නැහැ. வரவில்லை ආවේ නැහැ. හරිද වැරදිද කියලා බලන්න ළමයි. මොකද වාක්‍ය තුනයිනේ තියෙන්නේ. එතකොට හරි වැරදි මේ ඔයාලම චෙක් කරගන්න. හතරවනි ක්‍රියාකාරකම ළමයි செயற்பாடு 4 ක්‍රියාකාරකම 4 උரையாடலை පාතිරමේற்று வாசிப்போம். මොකද කියන්නේ සංවාදයේ චරිතය අරන් කියවමු. ඒ කියන්නේ එක එක චරිත අතර තිබ්බ නේද? හතරක් නේ තිබ්බේ නේද? එහෙනම් ඒ ඔයාලා පන්තියේ ඉන්න යාළුවන්ට එක්ක එකතු වෙලා ඒ චරිත ටික බෙදාගෙන ඔබ කියවලා බලන්න. එතකොට තව පොඩ්ඩක් ඔයාලට පහසු වෙනවා. එන ළමයි ඊළඟ වැඩකට යමු අපි එහෙනම් ක්‍රියාකාරකම 5 செயற்பாடு 5 செயற்பாடு 5 பின்வரும் வாழ்த்து මඩலை வாசிப்போம். பின்வரும் පහත එන නැත්නම් පහත සඳහන් வாழ்த்து මඩலை සුබ පැතුම් පත. ඔළුවට දාගන්න ළමයි සුබ පැතුම් පතට කියන්නේ வாழ்த்து මඩල්. ආරාධනා පත්‍රයට කියන්නේ අලයිපිදල්. ඒ ටික මතක තියාගන්න. එහෙනම් පින්වරුම් வாழ்த்து මඩலை வாசிப்போம். පහත සඳහන් සුබ පැතුම් පත කියවමු. මෙතන සුබ පැතුම් පතක් ඔබට දීලා තියෙනවා ළමයි. මේක නම් මුද්‍රණය කරලා තියෙන එක. හරිද? මේක ලියපු එක. හරි බලමු. இனிய பிறந்த நாள் வாழ்த்துக்கள். இனிய பிறந்த நாள் வாழ்த்துக்கள். හරිද ළමයි? ළමයි මේ මෙතන පිරන්ද නාල් කියන එක බොහෝ විට තනි වචනයක් වෙන්න ඕන. මෙතන හිස්තනක් තියෙනවා වගේ තියෙනවා. ඔයාලා පිරන්ද නාල් කියලා තනියම ලියන්න. සිංහල භාෂාව වුණොත් උපන් දිනේ කියලා තනි වචනයක් නේද ළමයි. දෙමළුත් එහෙම තමයි මෙතන මිස්ටේක් වෙලා ඇති ටයිප් මිස්ටේක්. පිරන්ද නාල් வாழ்த்துக்கள். සුබ උපන් දිනයක් වේවා. අන්බුල්ල ජනනිකු. අන්බුල්ල ජනනිකු. ආදරණීය ජනනිට இனிய பிறந்த நாள் வாழ்த்துக்கள். සුබ උපන් දිනයක් වේවා. வாழ்க වளමුடன். வாழ்க වளමුடன் කියන ළමයි வாழ்க කියන්නේ ජීවත් වෙන්න, වளම් කියලා කියන්නේ සම්පත්. වளමුடன் කියලා කියන්නේ මෙතන අදහස් කරන ළමයි සියලුම සම්පත් ලැබී සතුටින් ජීවත් වෙන්න කියන වචනමයි මෙතන මේ වளමුடன் කියලා අදහස් කරන ළමයි. සියලුම සම්පත් ලැබිලා සතුටින් ජීවත් වෙන්න. වளම් කියන්නේ සම්පත්. වளමුடன் කියන ඒ සම්පත් ටික ලැබිලා වගේ අදහස් වෙනවා. හරිද ළමයි? ඉප්පඩිකු මෙයට ඉප්පඩිකු ගීතා මෙයට ගීතා කියලා ඒ සුබ පැතුම් පත ලියලා තියෙන ළමයි. එනම් බලන්නකෝ සුබ පැතුම් පත කාට ලියලා තියෙන්නේ? ජනනිට. කවුද ලියලා තියෙන්නේ? ගීතා. එහෙනම් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ඒ සුබ පැතුම් පත සම්බන්ධව ඔබට ප්‍රශ්න 3ක් අහලා තියෙන ළමයි. ඒ ගැන කතා කරමු. பின்வரும் வினாக்களுக்கு விடை அளிப்போம். பின்வரும் පහත සඳහන් විනාකලක ප්‍රශ්නවලට විඩය අලිපෝම් පිළිතුරු සපයමු. හරිද? විඩය කියන ඒක වචන වුණාට විනාකල් කියන බහුවචනේ ඉඳලා අපි විඩයகள் අලිපෝම් කියලා එන්නේ නැහැ සාමාන්‍යයෙන්. විඩය අලිපෝම් කිව්වොත් බහුවචන විදිහට තමයි අපි ගන්නෙ. පින්වරුම් විනාකලක විඩය අලිපෝම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයමු. மேலே உள்ள வாழ்த்து மடல் எதை பற்றியது? மேலே உள்ள வாழ்த்து මඩල් එதை பற்றியது? ඉහත සඳහන් සුබ පැතුම් පත කුමක් ගැනද සඳහන් වෙලා තියෙන්නේ කියලා අහන්නේ. එහෙනම් මෙතන ලේසි ළමයි මේ කොහොමද ලියන්නේ? மேலே உள்ள வாழ்த்து மடல் මෙතන දාන්න ඕන ළමයි එதை කියන එක ප්‍රශ්නාර්ථ වචනයකින් දෙක අයින් කරලා பிறந்த நாளை பற்றியது. එතකොට සම්පූර්ණ උත්තරෙ එන්නේ මේකම එනවා. மேலே உள்ள வாழ்த்து மடல் எதை பற்றியது කියන එක. மேலே உள்ள
வாழ்த்து මඩල් පිරන්ද නාල් පත්‍රියද කියලා ලිව්වනම් සම්පූර්ණ උත්තරයක් එනවා. එතකොට ඒ උත්තරේට මොකද්ද? මේ ප්‍රශ්නාර්ථ ලකුණු දාන්න තිබ්බන හරි. උත්තරේට කොහොමද ප්‍රශ්නාර්ථ ලකුණු එන්නේ නැහැ නේද? හිත තියලා අවසන් කරන්න ඕනේ. ඊළඟ ළමයි இந்த வாழ்த்து மடல் யாருக்கு அனுப்பப்பட்டுள்ளது? இந்த මෙම வாழ்த்து மடல் සුබ පැතුම් පත யாருக்கு අනුපපට්ටුල්ලද? කාටද යවලා තියෙන්නේ? එතකොට ළමයි මේකෙන් තියෙන ප්‍රශ්නාර්ථ වචන මේක යාරුක්කු. එතකොට මේක අයින් කරලා කාටද කියලා දෙම්මා නම් සම්පූර්ණ වාක්‍යයෙන් උත්තර ලැබෙනවා අපිට. උදාහරණ වශයෙන් කාටද ජනන්ටනේ. එහෙනම් මෙතන යාරුක්කු කියන එක අයින් කරලා ඒ කියන්නේ උත්තර ලියනකොට යාරුක්කු තියෙන තැනට දාන්න ඕන අපි ජනනික්කු කියලා. இந்த வாழ்த்து மடல் ජනනික්කු අනුපපට්ටුල්ලද කියලා ප්‍රශ්නාර්ථ ලකුණු වෙනුවෙන් අපි තිත තියලා ඉවර කරා නම් ඒ සම්පූර්ණ උත්තරයක් අපිට සම්පූර්ණ වාක්‍යයෙන් උත්තර ලැබෙනවා. ඊළඟ இந்த வாழ்த்து மடல் யாரால் අනුපපට්ටුල්ලද? මෙම සුබ පැතුම් පත කවුරු විසින් යවලා තියෙන්නේ? එහෙනම් මේක ළමයි ප්‍රශ්නාර්ථ වචන මේක. යාරාල් කවුරු විසින්. එහෙනම් මෙතන දාන්න ඕන මෙයා විසින්. කවුද? ගීතා විසින් නේද? එහෙනම් මෙතන දාන්න ඕන ළමයි ගීතා වාල්. කොහමද? ගීතා වාල්. එතකොට උත්තර එන්නේ இந்த வாழ்த்து மடல் මෙතන යාරාල් කියන තැනට මෙතන ලියන්න ඕන ගීතාවාල් අනුපපට්ටුල්ලද කියලා හිත තිබ්බනම් සම්පූර්ණ වාක්‍ය අපිට උත්තර ලැබෙනවා. රයිට්. එහෙමනම් ළමයි මේ ටිකක් කරලා සූදානම් වෙන්න. අපි මෙතනින් මේ පාඩමේ පළවෙනි කොටස් එක අපි පළවෙනි පාඩමේ පළවෙනි කොටස් එක අපි අවසන් කරනවා. ඊළඟ අපිට තියෙන ළමයි කාලය පිළිබඳව අපි ඉගෙන ගන්නවා. ඒකට අදාළ නෝට් ටිකක් අරගෙන මම එන්නම්. එතකන් ඔයාලා මේ ටික පාඩම් කරගෙන ඊළඟ වැඩකටත් පොඩ්ඩක් සූදානම් වෙලා ඉන්න. ඊළඟ වීඩියෝ මම ඉක්මනට මේ language SNT YouTube channel එකට අප්ලෝඩ් කරනවා. එහෙනම් ඒක බලන්න. එහෙනම් එතකන් ඊළඟ වීඩියෝ එක හමු වෙනකන් අයිබෝවන් වණක්කම්.